යාළුවෝ දෙන්නෙක් ඉන්න එකම තැන එක්කෙනෙක් කරන්නේ සත්තුන් රවට්ටනවා කැම තියේ කියලා. මෙයාගේ නම් ඇත්තටම කැම තියෙනවා. හැබැයි පුළුවන් තරම් මේ වීඩියෝස් ෂෙයා කරන්න. ෂෙයා කරොත් තමයි ගොඩක් කට්ටිය මේ වීඩියෝ දකින්නේ. පුංචි දුවේ පුතේ පොඩ්ඩක් එළියට ආවට පස්සේ මට හම්බ වෙනවා බිනර මලත් දැක්කට පස්සේ මට හිතුණා ඔයාලා වෙනුවෙන් පොඩි පාඩමක් කියලා දෙන්න. මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා ස්ව පරාගනය සහ පර පරාගනය ගැන. ඒ වගේම බස් පොලිනේෂන් සහ ෆුඩ් ඩිසෙප්ටිව් පොලිනේෂන් කියන පරාගන ක්‍රම දෙක නැත්තම් පොලිනේෂන් ක්‍රම දෙක ගැන. ඔයාලට පේනවද දැන් මේ මලේ බිනර මලේ බලන්න කූඹියකුත් ඉන්න එක ෂේප් එකේ. යාන් කූඹිය ඉන්නේ ඒ විදිහට කියන්නේ අපි මලේ කීලය කියලා. ඔයාලා කීලය දන්නවනේ. එතකොට මේ කීලය අනිත් මල් වල වගේ නෙමෙයි. වෙනසක් තියෙනවා. මොකක්ද? මේ මලේ මේ තියෙන තවත් මලක් තව මලක් නෙමෙයි. මල් ඕන තරම් තියෙනවා මෙතන. ලස්සනට ගොඩක් තියෙනවා. මේ මලේ කීලය මෙයාගේ මේ රේණු වලින් මිදිලා ඉවතට ඇවිල්ලා. හැම මලකම එක මලක නෙමෙයි හැම මලකම පිටින්නේ මේ විදිහට එළියට ඇවිල්ලා. ඇයි එතකොට මේ විදිහට මේක වෙන්නේ? පරාගනය ගැන කතා කරද්දි පුතේ සමහරක් ශාක ස්ව පරාගනයට කැමති. ඒ කියන්නේ ඒ ශාකයේම පරාග ඒ ශාකයේ මලකම තැම්පත් වෙනවට ඒ ශාක කැමති. හැබැයි සමහරක් ශාකයකට අකමැති. ඔන්න ඔය කියන ස්ව පරාගනය වළක්ව ගන්න තමයි මේ මගේ ළඟින් තියෙන බිනර මලේ කීලය ඒ විදිහට එළියට නැවිලා තියෙන්නේ. එතකොට කෙනෙක්ට අහන්න පුළුවන් එතකොට කීලය එළියට නැමිලා තිබුණට ඕකට මීමැස්සෙක් හරි බබරෙක් හරි ඇවිල්ලා ඔහලා ඒ ගහේම තවත් මලක වහන්න පුළුවන් නේද කියලා. ඔව් එහෙම වෙන්න පුළුවන්. ඒ ගැනත් මම කියන්නම්. ඊට කලින් ඔයාලා කල්පනා කරන්න දැන් මේ මල් වලට බම්බරු මීමැස්ස වෙන සාමාන්‍ය රංචු පිටින්නේ. ඒකට සාමාන්‍ය එක ශාකයක වැහුවට පස්සේ එක ශාකයේ මල් වල එක මලක එක බම්බරෙක් වගේ තමයි වහන්නේ. එතකොට ඒ බම්බර ආයෙත් වහන්නේ වෙනත් ශාකයකට ගිහිල්ලා ගොඩක් වෙලාවට. මේක අනිවාර්යයෙන්ම අපිට එහෙම වෙනවා කියන්න බෑ. හැබැයි ස්ව පරාගනය කියන එක අවම වෙනවා මේ හේතු නිසා. එහෙනම් මේ ශාකයේ මේ එකම මලේ සිදුවන පරාගනය ස්ව පරාගනය. ඒ කියන්නේ එකම ශාකයේ එකම මලේ සිදුවන ස්ව පරාගනය වළක්ව ගන්න තමයි මේ විදිහට එහෙනම් මෙයාගේ කීලය එළියට ඇවිල්ලා තියෙන්නේ. අපි ඔය එකම ශාකයේ එකම මලේ සිද්ධ වෙන ස්ව පරාගනයට කියනවා ඔටෝගැමි කියලා. ඒ වගේම එකම ශාකයේ තවත් ඒ කියන්නේ මල් එකම ශාකයේ තියෙන එක මලක් නෙමෙයිනේ. එනේ එකම ශාකයේ එකම මලේ පරාගනය වුණාට එකම ශාකයේ තියෙන මල් දෙකක් අතර පරාගනය වෙන්න පුළුවන්. ඒකට කියනවා අපි ගයිටනෝගැමි කියලා. එතකොට පුතේ ඔය පරාගන දෙකම ඔය ඔටෝගැමි සහ ගයිටනෝගැමි කියන පරාගන ක්‍රම දෙකම අයිති වෙන්නේ ස්ව පරාගනය කියන පරාගන ක්‍රමයේ යටතට. එහෙනම් එකම ශාකයේ පරාගනය වෙන්නේ නැතුව ශාක දෙකක එකම වර්ගය වුණාට දැන් බිනරම ශාක දෙකක මෙතන ගත්තොත් මෙතන බිනර ගහක් තියෙනවා. මෙතන බිනර ශාකයක් තියෙනවා. මෙතන මේ තියෙනවා මේ අරුන්ඩිනා ග්‍රැමිනිෆෝලියා මම එකට එන්නම් මේ වීඩියෝ ඊළඟට. මේ බිනර ශාක ගොඩක් තියෙනවා. එහෙනම් ඒ වගේ වෙනත් බිනර ශාක දෙකක් අතර සිදුවන පරාගනයට කියන අපි පර පරාගනය කියලා. එහෙනම් එකම ශාකයේ ඇතුළේ සිද්ධ වෙන පරාගනයට කියනවා ස්ව පරාගනය කියලා. ශාක දෙකක් අතර සිදුවන පරාගනයට කියනවා පර පරාගනය කියලා. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා සීනෝගැමි කියලා. එතකොට මේ බිනර මල කියන එක්කෙනා මේ අපි ළඟ ඉන්න බිනර මල පරාගනයේ විශේෂ ක්‍රමයකට පරාගනය කරන කෙනෙක්. අපේ පරාගනයට කියනවා බස් පොලිනේෂන් කියලා. මොකක්ද වෙන්නේ? බස් පොලිනේෂන් කියන්නේ මේකට කොහෙන් හරි ගාලා මීමැස්ස කියලා මේක වැහුවට පස්සේ පරාග නිකම් මෙයාගේ ඇඟේ ගැවෙන්නේ නැහැ. මොකද මෙයාගේ පරාග තියෙන්නේ මෙයාගේ මේ පරාග කෝෂය ඇතුලේ. මේ ඉවර කරන්න නම් මොකද කරන්නේ? මීමැස්ස මේ මලේ වහලා මේකුඩ තටු ගහනවා. ඒ තටු ගහද්දි එයාගේ තටු වල සංඛ්‍යාතය නිසා, ඒ මීමැස්ස දෙන සංඛ්‍යාතය නිසා මලෙන් පරාග එළියට විදිනවා. ඒ පරාග තමයි මේ මීමැස්සගේ ඇඟේ ගැවෙන්නේ. ඉතින් ඔය විදිහට අර බසර් එකක් වාදනය කරනවා වගේ නැත්තම් ඌ බසර් කළා නැත්තම් ඌ සංඛ්‍යාතය පාවිච්චි කරලා ඒ පරාග එළියට ගන්න නිසා අපි ඒකට කියනවා බස් පොලිනේෂන් කියලා. එතකොට කෙනෙක් අහන්න පුළුවන් ඔය සංඛ්‍යාතයට හරියන මේ සවුන්ඩ් එකක් අපි ෆ්ලූට් එකකින් හරි නැත්තම් මොකක් හරි ඉන්ස්ට්‍රුමන්ට් එකකින් දැම්මොත් ඔය විදිහට පරාග එළියට එයිද කියලා. නෑ එහෙම වෙන්නේ නෑ. ඒක වෙන්නේ මීමැස්ස මලේ වැහුවොත්. ඉතින් විද්‍යාගාරවල නම් අර ඔයාලා දන්නවනේ සරසුල කියන්නේ. ඔවුන් ඔය සරසුල ඒ අදාළ සංඛ්‍යාතයට අදාළ සරසුලක් වාදනය කරලා මලේ තවරලා ඔය විදිහට බස් පොලිනේෂන් කෘතිම සිද්ධ කරනවා. ඉතින් ඕක කරන්න යන්න ඕනේ නෑ. මීමැස්ස ගන්නට යාගේ වැඩ කරගනි. මේ බිනර මල මෙහෙම තියෙද්දි මම මෙතන මේ තියෙන්නේ ලංකාවේ තියෙන මේ අරුන්ඩිනා ග්‍රැමිනිෆෝලියා කියන ඕකිඩ් විශේෂය. මෙයා ලංකාවේ ආරක්ෂිත ශාකයක්. හේතුව ලංකාවේ තියෙන වයිල්ඩ් ඕකිඩ් එහෙම නැත්නම් කැලේ ස්වභාවික වෙන ඕකිඩ් සියල්ලම ආරක්ෂිතයි. මෙතන ඉන්න මේ බිනර මල බස් පොලිනේෂන් කරාට ඒ වගේම බස් පොලිනේෂන් කරනවා විතරක් නෙමෙයි මේකේ මෙයාගේ තියෙන පරාග කෘමීන්ට හොඳ ආහාරයක්. හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක් තමයි මේ බිනර මලේ පරාග. හැබැයි අපි ළඟ මේ ඉන්න මේ ලස්සනට ඉන්න මේ අරුන්ඩිනා ගැමිනිෆෝලියා සබ්ස්පීසිස් ගැමිනිෆෝලියා කියන මෙන්න මෙයා කෘමීන්ට ආහාර දෙන්නේ නැහැ. මෙයා කරන්නේ කෘමීන්ව රවට්ටලා මලට ගෙන්න ගන්න. මෙතන මේ තියෙන ඕකිඩ් එකේ එහෙම නැත්නම් මේ අරුන්ඩිනා ගැමිනිෆෝලියා එකේ කෘමියක් දැක්කට පස්සේ මෙයාගේ මේ අලංකාර වර්ණ නිසා කෘමි හිතන්නේ මෙයාගේ කෑම ඇති කියලා. ඒ විදිහට කෑම තියේ කියලා රවට්ටලා කෘමීන්ව ගෙන්න ගන්න එකට කියනවා ෆුඩ් ඩිසෙප්ටිව් පොලිනේෂන් කියලා. මෙතන ඉන්න ඕකිඩ් මල කරන්නේ ෆුඩ් ඩිසෙප්ටිව් පොලිනේෂන්. ඒ වගේම මේ මෙතන ඉන්න බිනර මල කරන්නේ බස් පොලිනේෂන්. යාළුවෝ දෙන්නෙක් ඉන්න එකම තැන එක්කෙනෙක් කරන්නේ සත්තුන් රවට්ටනවා කැම තියේ කියලා. මෙයාගේ නම් ඇත්තටම කැම තියෙනවා. හැබැයි මෙයාගේ නම් පැණි බින්දුවක්වත් නැහැ. මෙයාගේ අර සාමාන්‍ය විදිහට පැණි ගොඩක් නැහැ. හැබැයි පැණි නෙමෙයි මෙයා කෘමියට දෙන්නේ මෙයාගේ පරාග. ඉතින් අපිට පේනවා මේ ශාකයත් කවුරු හරි නැත්තම් මොකක් හරි හේතුවක් නිසා පොඩ්ඩක් මෙතනින් කැඩිලා ගිහිල්ලා. හැබැයි එයාගේ මල් පිපිලා තියෙනවා. මේ ශාක බලන්න එක ළඟ හිටියට බලන්න යාලගේ ජීවන පැවැත්මට තියෙන තරඟකාරීත්වය. ඉතින් මෙයාගෙත් මේ
පොහොට්ටු තියෙනවා. මේ ශාක දෙක ගැනම මේ බිනර සහ ඕකිඩ් විශේෂ කියන මේ ශාක දෙක ගැනම මම මගේ වීඩියෝ දාන අනිත් වේදිකාවේ වීඩියෝ පළ කරලා තියෙනවා. සවිස්තරාත්මක විස්තර තියෙන. මම ඒ වගේ ලින්ක්ස් දාලා තියන්නම් කමෙන්ට් සෙක්ෂන් එක බලන්න. ඒ වගේම තමයි මේ වගේ ස්වභාවධර්මයේ අපූර්ව දේවල් ඉගෙන ගන්න මම දිගටම වීඩියෝ දානවා. ඊට අමතරව ඔයාලට පුළුවන් 3 4 5 පරිසරය සහ 6 11 විද්‍යාව විෂයන් ඉගෙන ගන්න මගේ ක්ලාසස් වලට සම්බන්ධ වෙන්න. ඒ ක්ලාසස් වල ආරම්භක සම්මන්ත්‍රණය තියෙන්නේ ලබන මාසේ. එහෙම නැත්නම් ජුලි මාසේ 4 වෙනිදා තියෙනවා 3 4 5 ශ්‍රේණි පරිසරයේ ආරම්භක සම්මන්ත්‍රණය. ඒ වගේම 5 වෙනිදා තියෙනවා 6 11 ශ්‍රේණි ආරම්භක සම්මන්ත්‍රණයට කීයද? දවස් දෙකේම රාත්‍රී 8ට තමයි තියෙන්නේ. ඒ ගැනත් වැඩිදුර විස්තර මම කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්නම්. ඔයාලට පුළුවන් ඒකටත් සම්බන්ධ වෙලා පරිසරය ගැන විතරක් නෙමෙයි විද්‍යාව කියන විෂයත් ඉගෙන ගන්න 3 4 5 දරුවන්ට පරිසරය කියන විෂය ඉගෙන ගන්නත් පුළුවන්. කොහොම හරි ඒ ඇඩ් එකක් දැම්මේ වෙළඳ දැන්වීමක්. ඒ වෙළඳ දැන්වීම අතරමැදින් ප්‍රචාරය කරන ලද්දක්. එතකොට දැන් හිතන්න මෙයාගේ මේ ශාකේ පරාගණය කරන්නේ නැතුව කවුරුත් කෘමියෙක් රැවටෙන්නේ නැතුව මේ ශාකය මෙහෙම මැරිලා යන්න හදනවා කියලා. එහෙම වුණොත් මොකද වෙන්නේ? මේ ශාකය මෙහෙම මේ මල පර වෙද්දි මේ මල් තව පර වෙන ගමන් තියෙන මේක ටිකක් විතර පර වෙලා. මෙයාව පරාගණය කරන්න කෘමියෙක් ආවේ නැත්තම් මේ මල මොකද වෙන්නේ? මේකේ මේ උඩ තියෙන පරාග කැටිය බර වෙලා ගිහිල්ලා මෙයාගෙම මේ මලේ තියෙන කීලය තැම්පත් වෙලා මෙයාම මල විසින්ම ස්ව පරාගණය කරනවා. ඉතින් කොහොම හරි මෙයා තමයි එහෙනම් කෘමීන්ව රවට්ටන්නේ නැහැ. හැබැයි විශේෂ ක්‍රමයකට කෘමීන්ට පරාග නිකුත් කරන්නේ. දොරක් දාලා ඔයාලා තටු ගහලා එන්න කියලා. එහෙනම් ඒකට කියන්නේ බස් පොලිනේෂන්. මේකට කියන්නේ මෙයා කරන පරාගන ක්‍රමයට කියන්නේ ෆුඩ් ඩිසෙප්ටිව් පොලිනේෂන්. හේතුව තමයි මෙයාගේ මලේ පැණි නැහැ. කෑම නෑ. හැබැයි සතාව නැත්තම් මීමැස්සෝ හරි බඹරව හරි රොන් ගන්න එන සතාව රවට්ටලා තමයි මෙයා මේ මල්ට ගෙන්න ගන්න. ඉතින් කොහොම හරි පුතේ ඔය කෘමීන්ට අපි දන්නවා මීමැස්සොන්ට වගේ කට්ටියට පාර ජම්බුල කියන පේනවනේ. එතකොට අපිට මේක ලස්සනට දම් පාට කහ පාට පෙවුනට මීමැස්සන්ට බඹරුන්ට මේකේ මලේ මේ මැද තියෙන කහ පාට කොටස තමයි තාමත් අදට පේන්නේ. ඉතින් යාලා මේක හොඳ කෑමක් කියලා හිතලා තමයි කොහොමත් මේ මල් වලට ආකර්ෂණය වෙන්නේ. ඉතින් අද දවසේ අපි මේ වීඩියෝ එකෙන් ඉගෙන ගත්තා ස්වපරාගණය සහ පරපරාගණය ගැන. ස්වපරාගණය බෙදෙන කොටස් දෙකකට ඔටෝගැමි සහ ගයිටනෝගැමි කියලා. ඒ වගේම පරපරාගණය ගැනත් අපි ඉගෙන ගත්තා. සීනෝගැමි. එහෙනම් පරාගණය වර්ග දෙකකට සිද්ධ වෙනවා. ස්වපරාගණයයි පරපරාගණයයි. ඒ වගේම කෘමීන් විසින් මල් වල කරන පරාගණ ක්‍රම දෙකක් ගැන අපි ඉගෙන ගත්තා. එකක් තමයි බස් පොලිනේෂන්. ඒක සිද්ධ කරන්නේ කවුද? මෙන්න මේ ශාකේ බිනර එහෙම නැත්නම් එක්සැකම් ට්‍රයිනර්වියම් කියන ශාකය බිනර. මේක ලංකාවට ආවෙන ශාකයක්. ඒ වගේම අර කියපු ෆුඩ් ඩිසෙප්ටිව් පොලිනේෂන් කරන්නේ නැත්නම් සතාව රවට්ටලා ගෙන්න ගන්නේ මේ අපි ළඟ තියෙන අරුන්ඩිනා ග්‍රැමිනිෆෝලියා සබ් ස්පීෂීස් ග්‍රැමිනිෆෝලියා කියන මේ ඕකිඩ් විශේෂ. මෙයා ලංකාවේ ආරක්ෂිත ශාකයක්. මේ සියලු ශාක මෙතන ශාක ගොඩක් අපිට පේනවා මෙහෙම බැලුවොත්. නීතියෙන් ආරක්ෂිත වෙනවා වගේම ශාක අපිත් මේ ශාක සියල්ල ආරක්ෂා කරගත යුතුයි කියන එකත් ඔයාලට මේ වීඩියෝ එකේදී මම මතක් කරනවා. ඉතින් ওই විදිහට ආයෙත් කොහෙද හරි මේ වගේ අපූර්ව දෙයක් එක්කලා හම්බ වෙමු. පුළුවන් තරම් මේ වීඩියෝස් ෂෙයා කරන්න. ෂෙයා කරොත් තමයි ගොඩක් කට්ටිය මේ වීඩියෝ දකින්නේ. ක්ලාස් වලට ජොයින් වෙන්න අවශ්‍ය නම් ඒ විස්තර කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙනවා. එහෙනම් තවත් මේ වගේ අපූර්ව දෙයකින් හම්බ වෙමු. එහෙනම් අපි ගියා. බයි.